නම හමේඩ් හස්නේ පාසල අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය පාසල් කේතය SNK 0.04 තරංගාංශය සිංහල නිවේදන ජ්‍යෙෂ්ඨාංශය වෙලාව පස්වර 5යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ප්‍රභාත් වෙමල සුරේන්ද්‍ර ප්‍රකාශය සමගින් මම හමීඩ් හස්නේ ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල යුක්‍රේන F-16 කඳවුරකට රුසියානු හයිපර්සෝනික් මිසයිල් ප්‍රහාරයක් දැන් පුවත් සවිස්තරාත්මකව යුක්‍රේනයේ තීරණාත්මක ගුවන් කඳවුරක වෙත රුසියානු හමුදා හයිපර්සෝනික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි තහවුරු කර තිබුණු අතර යුක්‍රේනයේ ප්‍රධානතම ගුවන් හමුදා කඳවුරක් වන ස්ටාරෝ කොස්ටියන්ටිනියු කඳවුර තුළට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව යුක්‍රේන හමුදා නිවේදනය කර තිබුණේ. ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාර එල්ල කරන අතරතුර මෙම හයිපර්සෝනික් ප්‍රහාර එල්ල කර තිබුණු අතර යුක්‍රේනයට අතිරේක F-16 යානා සපයන බව නෙදර්ලන්ත ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කළ පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇත. කියුබ් නගරයටද මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර එම කින්සාල් මිසයිල් නියමිත ඉලක්ක වෙත ගමන් කර ඇති බවත් මිසයිල් සුන්බුන් කඩා වැටීමෙන් බටහිර සෝමියෙන්ස්කි දිස්ත්‍රික්කයේ මහල් ගොඩනැගිල්ලක සහ සුපිරි වෙළඳසැලකට හානි වූ බවත් සඳහන් වේ. මේ අතර රුසියානු හමුදා ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කර්සන් කාකිව් සහ ඩොනෙට්ස් ඇතුළු කලාප රාශියකට හානි සිදු වී තිබුණේ. ඒ ලයිට් බෝම්බ සහ ෆැබ් බෝම්බ ප්‍රහාර හේතුවෙනි. සැපුර්ෂියා පෙරමුණේ සිදු කරන නවතම ප්‍රහාරවලින් රුසියානු හමුදා ඉදිරියක් අත්පත් කරගෙන ඇති අතර යුක්‍රේන හමුදා පසුබසිමින් සිටින බවද වාර්තා වේ. කෙසේ වෙතත් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් යුක්‍රේන හමුදා දුර්වල කිරීමට රුසියානු හමුදාවන් උත්සාහ ගන්නා බව විදේශ මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි. එලෙසින් පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම සුපුරුදු පරිදි අද හවස 4 වෙනකොට අපි සූදානම් වෙලා ඉන්නවා නිවහන වැඩසටහන මෙලෙසින් ඔබට තිළින කරන්නට. වර්තමානයේ මානව ජනගහන අධික වීමත් සමග නාගරික පරිසරවල අඩු ඉඩකඩක් තුල නිවාස ඉදිකිරීම වර්තමානයේ බහුලව දක්නට ලැබෙනවා. ඉතින් මේ නිසා මේ වාස්තු විද්‍යාවත් එක්ක නිවාස ඉදිකිරීමේදී විවිධ බලපෑම් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් අද දවසේදී අපි සූදානම් අඩු ඉඩකඩක් තුල නිවාස ඉදිකිරීමේදී වාස්තු විද්‍යාවේ බලපෑම කොයි ආකාරයකටද කොයි ලෙසින්ද මේකට බලපෑමක් ඇති කරන්න පිළිබඳව කතා කරන්න අද දවසේදී අපි සූදානම් වෙලා සිටිනවා. වර්තමානයේ තාක්ෂණික උපකරණ භාවිතයෙන් නිවාස ඉදිකිරීම සිදු කරනවා. නමුත් අඩු ඉඩකඩක් තුල අංග සම්පූර්ණ ලෙස නිවාස ඉදිකිරීමටත් හැකියාවක් පවතිනවා. නමුත් මේ වාස්තු විද්‍යාව කියන එක ශ්‍රී ලාංකික ජනතාව එදා පටන් අද දක්වාම වාස්තු විද්‍යාවත් එක්ක නිර්මාණ ඉදිරිපත් කිරීම නිර්මාණ ගොඩනැගීමට පුරුදු වී සිටිනවා. ඉතින් අද දවසේදී අපි මේ ආකාරයට සූදානම් වන්නේ නිවහන වැඩසටහන තුළින් මේ වාස්තු විද්‍යාවේ බලපෑම පිළිබඳව කතා කරන්න. ඉතින් ඒ සමගින් මේ පිළිබඳව කතා කරන අද දවසේදී නිවහන වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා වාස්තු විද්‍යාඥ සිතුමිනි රත්නමරල මැතිතුමන්. ඔබතුමන් ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ආයුබෝවන් මැතිතුමනි. මැතිතුමනි ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමා දවසේදී කාර්යබහුල දවසක අපගේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ප්‍රථමයෙන් මාගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ සමගින් ඔබතුමාගෙන් මම අහන්න කැමතියි වර්තමානයේ මේ නාගරික පරිසරයක අඩු ඉඩක් තුල සර්ව සම්පූර්ණ නිවාසයක් ඉදිකිරීම කියන්නේ ටිකක් අමාරු වැඩක්. එතකොට වර්තමානයේ ජනගහනය අධික වෙනවා. එතකොට නාගරික පරිසරයක් දැන් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙමින් පවතිනවා. ඒ වගේම ව්‍යාප්ත වෙනවා නාගරික පරිසරය. ඉතින් ඔබතුමාගෙන් අහන්න කැමතියි වර්තමානයේ ජනගහනය අධික වීමත් සමග මේ අඩු ඉඩකඩක් තුල නිවාස අංග සම්පූර්ණ නිවාස ඉදිකිරීමේදී මේ වාස්තු විද්‍යාවේ බලපෑම කොයි ආකාරයකද? ස්තුතියි ප්‍රභාත් සම්බන්ධතාවය ලබා දුන්නාට මා මේ අවස්ථාවේ රැඳී සිටින්නේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට
අද දවස ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තයට සුවිශේෂී දවසක්. පසුගිය කොරෝනා වසංගතයත් සමග ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුළුමනින්ම අඩපණ වී තිබුණා. නමුත් වර්තමානයේ වන විට වර්තමාන රජයේ විවිධ පියවර නිසාවෙන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණුවෙමින් පවතිනවා. ඉතින් එහි එක් තවත් අංගයක් තමයි අද දවසේදී ඇල්ල ඔඩිසි දුම්රිය ගමනේ මංගල ගමන් වාරය ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. ඉතින් විශේෂයෙන් සඳහන් කළ යුතුයි ඇල්ල නගරය කියලා කියන්නේ දෙස් විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී වූ සංචාරක නගරයක්. ඉතින් අද දවසේදී මේ ආකාරයට ඇල්ල දුම්රිය ස්ථානයේ සිට ඇල්ල ඔඩිසි දුම්රිය ගමන් කිරීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඉතින් මේ පිළිබඳව අපි විශේෂ කරුණු සඳහන් කළ යුතුයි. මෙහි මංගල ගමන් වාරය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමන් පැමිණීමට නියමිතයි. එතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව මේ පිළිබඳ තොරතුරු නැවතත් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට මම හමීඩ් හස්නි ඇල්ල දුම්රිය ස්ථානයේ සිට.